ආයිබෝවන් ලංකාවේ අතීතයේ කිව ගමන් අපේ ඔළුවට එන්නේ මොනවද? රජවරු නටබුන් වෙච්ච නගඩ නේද? හැගයි ඒ දැවැන්ත ගල් ගොඩනැගිලි වැව් අමුණු පිටිපස්සේ හැංගිලා තියෙන පුදුම හිතන විද්‍යාව ගැන අපි කොච්චරක් දන්නවද? අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ ගැඹුරු තාක්ෂණික උරුමය ගැනයි. හොඳයි එහෙනම් අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයමු. කොහොමද අද වගේ තාක්ෂණයක් නැතුව දහස් ගාණක් අවුරුදු පවතින මේ වගේ දැවැන්ත නිර්මාණය අලකලේ? ඒක පිටිපස්සේ තිබ්බා ඒ ගැඹුරු දැනුම, ඒ රහස මොකක්ද? මේ කතාව පටන් ගන්නේ අපි හිතනවටත් වඩා ගොඩක් ඈතින්. ඓතිහාසික යුගයටත් කලින් ප්‍රාග්-ඓතිහාසික යුගයෙන්ම මේ දියුණු චින්තනයේ මුල් බීජ අපිට හම්බ වෙනවා. මේ පේන්නේ ඉබ්බන්කටුව මෙගලිතික් සුසාන භූමිය. මේ වගේ සංකීර්ණ නිර්මාණ දිහා බැලුවම තේරෙනවා අනාගතයේදී බිහිවෙන ඒ දැවැන්ත ඉංජිනේරුස් ආශ්චර්යයන් වලට අඩිතාලම වැටිලා තියෙන්නේ එදාමයි කියලා. ඉතින් අපේ මුතුන් මිත්තෝ නිකම්ම ගල් ගඩොල් ලුකු කරලා ගඩනැගිලි හැදුවා නෙවෙයි. නෑ. එයාලා ස්වභාව ධර්මය හරිම හොඳට නිරීක්ෂණය කළා. ඒකේ තියෙන මූල ධර්ම හරියටම තේරුම් ගත්තා. ඊට පස්සේ භෞතික විද්‍යාවේ මූලික නීති හරිම දක්ෂ විදිහට තමන්ගේ නිර්මාණවලට පාවිච්චි කරා. උදාහරණයක් ගත්තොත් ගුරුත්වාකර්ෂණයයි පීඩනයයි ගැන එයාලට නිකම් නෙවෙයි හරිම ගැඹුරු අවබෝධයක් තිබුණා. හිතන්නකෝ බිත්තියක් පොළවට ලම්බකව ඒ කියන්නේ කෙලින් තිබ්බම ඒකේ බර ඒකාකාරව බෙදලා ගිහින් ස්ථාවර වෙනවා කියන එක එයාලා දැනගෙන හිටියා. බලන්න මේක කොච්චර සරල දෙයක්ද. ඒත් මේ බලවත් මූලධර්මය තමයි අදටත් ලෝකේ පුරාම පාවිච්චි වෙන්නේ. හොඳයි. පුරාණ ශිෂ්ටාචාරයට මුහුණ දෙන්න උණු ලොකුම අභියෝගය මොකද්ද? ඒ තමයි වියලි කලාපයේ ජල කළමනාකරණය. ඒත් පුදුම දේ කියන්නේ මේ අභියෝගයම තමයි පස්සේ කාලෙක ලෝකයේම පුදුම කරවපු අති විශිෂ්ට වාරි තාක්ෂණයක ආරම්භයට පාර කැපුවේ. මෙහෙම හිතමු. අක්කර දහස් ගණනක් පුරා පැතිරුණු විශාල වැවක්. ඒකේ තියෙන වතුර කන්දරාව, ඒ වතුර වලින් වැව් බැම්මට එල්ලවල පීඩනය හිතා ගන්නවත් බෑ නේද? ඉතින් ඒ කාලේ ඉංජිනේරුවන්ගේ ලොකුම ප්‍රශ්නේ උනේ මේ දරා ගන්න බැරි පීඩනය කොහොමද පාලනය කරන්න කියන එක. හරි. ඔන්නෝ දැවැන්ත පීඩනය පාලනය කරන්න යාලා හොයාගත්ත පුදුමාකාර විසඳුම තමයි බිසෝ කොටුව. ඇත්තටම මේක ලෝක වාරි ඉතිහාසයේම සුවිශේෂී නිර්මාණයක්. සරලවම කිව්වොත් මේක වැඩ කරන්නේ අද කාලේ තියෙන ප්‍රෙෂර් රිලීස් වැල්ව් එකක් වගේ. වැවෙන් යන අධික ජල පීඩනය මේක ඇතුලේදී බිඳලා දාලා වැව් බැම්ම ආරක්ෂා කරගන්න එක තමයි මේ තාක්ෂණයෙන් උනේ. මේක වැඩ කරන විදිය බලන්නකෝ. මුලින්ම අධික වේගයෙන් එන වතුර පාර බිසෝ කොටුව කියන මේ හතර සිලින්ද වගේ කොටසට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඒ ඇතුලේදී වතුර උඩට පහළට කැළමෙනකොට ඒකේ වේගයයි පීඩනයයි දෙකම බිඳ වැටෙනවා. අන්තිමට කිසිම හානියක් නැතුව හරිම සංසුන්ව පාලනය වුණු වතුර පාරක් එළියට ගලාගෙන යනවා. හිතන්න මේ සරල වගේ පේන නිර්මාණය ඇතුලේ කොච්චර ගැඹුරු ඉංජිනේරු දැනුමක් හැංගිලා තියෙනවද කියලා. ඇත්තටම අපූර්වයි. ජල පාලනය ගැන කතා කරද්දී අමතක කරන්නව බැරි තැනක් තමයි සීගිරිය ජල උද්‍යාන. මේක නම් තවත් අතිවිශිෂ්ට නිර්මාණයක්. මෙතනදි කරලා තියෙන්නේ පොළව යටින් යන නල මාර්ගවල විශ්කම්භය පොඩි ලොකු කරලා ජල පීඩනය පාලනය කරන එක. අනේ විදියට තමයි මේ ලස්සන ජලමල් නිර්මාණය කරලා තියෙන්නේ. පුදුමම දේ තමයි කිසිම මෝටරයක් නැතුව ස්වභාවික ගුරුත්වාකර්ෂණ බලයෙන් විතරක් වැඩ කරන මේ පද්ධතිය අවුරුදු 1500කට පස්සේ තාමත් වැඩ කරන එක. හරි. අපි දැන් පොළොව මට්ටමින් ටිකක් උඩට යමු. වතුර පාලනය කරපු හැටි දැක්කනේ. දැන් බලමු අහස උසට නැගුණු දැවැන්ත නිර්මාණය යාලා හැදුවේ කොහොමද කියලා. මේ වයින් තමයි යාලගේ වාස්තු විද්‍යාත්මක හැකියාවේ තරම ඇත්තටම පේන්නේ. රුවන්මැලි සෑය වගේ අතිවිශාල ස්තූපයක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. එක එක අභියෝග ගොඩකට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම අකුණු අනතුරු භූමිකම්පා වගේ ස්වභාවික විපත් වලින් මේ දැවැන්ත නිර්මාණ ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක තමයි ඒ කාලේ තිබ්බ ලොකුම ප්‍රශ්නය. මෙතනදි තමයි ඇත්තටම පුදුම හිතන කාරණයක් එළියට එන්නේ. ඒ තමයි අපේ පැරණි බිදුලියේ මූලධර්ම ගැන දැනගෙන හිටියා කියන එක. යාළගේ උසම නිර්මාණ ආරක්ෂා කරගන්න අද කාලේ අපි පාවිච්චි කරන ලයිට්නින් රොඩ් එකකට ගොඩක් දුරට සමාන උපකරණයක් යාළ නිර්මාණය කළා. ඒක තමයි වජ්‍ර චුම්බටය. වජ්‍ර කියන්නේ අකුණට. චුම්බට කියන්නේ ආකර්ෂණය කරන දෙයට. ඉතින් නමෙන්ම තේරෙනව නේද? මේකේ කාර්ය වුණේ අකුණු ආකර්ෂණය කරගෙන ඒ විදුලි ෆෝටිකය ආරක්ෂිතව පොළවට යොමු කරන එක. මේ වගේ දැවැන්ත බරක් දරා ගන්න නම් අත්තිවාරම කොයිතරම් ශක්තිමත් වෙන්න ඕනේද? එයාලා ඒකට පාවිච්චි කරපු තාක්ෂණය ඇත්තටම ඇදහිය නොහැකි. මුලින්ම පොළොව රියන් 7ක් ගැඹුරට හාරලා ලොකු ගල් කුඩු කරලා සම්සපත්තු දාපු ඔලිය ඇතුල්ලව හොඳටම තද කළා. ඊට පස්සේ ඒ උඩින් බටර් මැටි වගේ සියුම් මැටි වර්ග බොරළු පලිංගු වගේ දේවල් තට්ටු පිටින් දාලා තවත් තද කළා. අන්තිම වැඩේ තමයි පුදුමම දේ.
දුම්මල වගේ ඇලෙන සුළු ද්‍රව්‍යයක් උඩින් ලෝහ දැලක් එලලා හරියට අද කාලේ රේන්ෆෝස්ට් කොන්ක්‍රීට් වගේ ඕනම කම්පනයකට ඔරොත්තු දෙන සුපිරි ශක්තිමත් පදනමක් එයාලා නිර්මාණය කළා. හරි. ඔය දැවන්ත ස්මාරක වැව් අමුණු ගැන කතා කරා ඇති. අපි දැන් බලමු සාමාන්‍ය මිනිස්සුන්ගේ එදිනදා ජීවිතේට මේ විද්‍යාත්මක දැනුම කොහොමද බලපෑයි කියලා. මොකද මේ දැනුම රජ මාලිගාවට විතරක් සීමා වෙලා තිබුණේ නැහැ. ඒක මුළු සමාජය පුරාම පැතිරිලා තිබුණා. උදාහරණයක් විදිහට යකඩ උණු කරන එක ගමු. යකඩ නිස්සරණය කරන්න, ඒ කියන්නේ යපස් වලින් යකඩ වෙන් කරගන්න අධික උෂ්ණත්වයක් ඕනේ. ඉතින් අපේ ලෝහ ශිල්පීන් හරිම අපූර්ව දෙයක් කළා. එයාලා මෝසම් සුළං හමන කඳු බෑවුම් තෝරගෙන ඒ තැන්වල තමන්ගේ උදුන් හැදුවා. එතකොට කිසිම මහන්සියක් නැතුව ස්වභාවිකවම හමන සුළගේ බලයෙන්ම එයාලට අවශ්‍ය අධික උෂ්ණත්වය ලැබුණා. මේක තමයි ස්වභාව ධර්මයත් එක්ක එකට වැඩ කරනවා කියන්නේ. වෛද්‍ය විද්‍යාව පැත්ත බැලුවොත් ඒක ඊටත් වඩා පුදුමයි. පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් පේන්නේ ඒ කාලේ ඇදහිය නොහැකි තරම් දියුණු වෛද්‍ය ක්‍රමයක් තිබුණා කියලා. පොළොන්නරුවේ ආලහන පිරිවෙනෙන් හම්බ වුණු මේ ශල්‍ය උපකරණ ටික දිහා බලන්නකෝ. කතුරු වගේ දේවල්. මේවායින් පැහැදිලි එයාලා සංකීර්ණ සැත්කම් පවා කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ කාලේ සංවිධානාත්මක රෝහල් පද්ධතියක් වගේම ගැඹුරු වෛද්‍ය දැනුමක්ත් තිබිලා තියෙනවා. හොඳයි. මේ හැම නිර්මාණයක් පිටිපස්සෙව තිබුණු තවත් දෙයක් තමයි ඒවට පදනම් වුණු දැනුම් පද්ධති. ඒ කියන්නේ ගණිතය, මිනුම් ක්‍රම වගේ දේවල්. මොකද නිර්වද්‍යතාවය ඒ වගේම හැමදේම එකම ප්‍රමිතියට කරන එක ඒ සංස්කෘතිය හරිම වැදගත් අංගයක් වෙලා තිබුණා. ඇත්තනේ. ලොකු ඉදිකිරීම් කරන්න, වෙළඳාම් කරන්න, රටක් පාලනය කරන්න මේ හැමදේටම නිර්වද්‍ය ගණන් ක්‍රමයක් ඕනමයි. ඉතින් එයාලටත් Tamanටම ආවේනික වුණු හරිම දියුණු සංඛ්‍යාංකන ක්‍රමයක් තිබුණා. මේකම ඇති එයාලගේ සංවිධානාත්මක බව කොයිතරම්ද කියලා තේරුම් ගන්න. එයාලගේ මිනුම් පද්ධතිය දිහා බැලුවොත් මේ නිර්වද්‍යතාවය හොඳටම පේනවා. බලන්න අංගල කියන පොඩි මේකකේ පදනම් කරගෙන වියත රියන වගේ ඊට වඩා ලොකු ඒකක ගණිතමය වශයෙන් හදාගෙන තිබුණා. හැමදේම එකකට එකක් සම්බන්ධයි. අන්න ඒ වගේ ප්‍රමිතියකට වැඩ කරපු නිසා තමයි අඩි 100 ගාණක් උස ස්තූප, සැතපුම් ගාණක් දිග වැව්බැමි වගේ දැවන්ත දේවල් අංශකයකෝ එහා මෙහා වෙන්නේ නැතුව හදන්න යාලට පුළුවන් උනේ. හරි. මෙහෙම හිතන්න. අප මෙච්චර වෙලා කතා කරපු මේ හැම දැනුමක්ම ජල විද්‍යාව, භෞතික විද්‍යාව, ලෝහ ශිල්පය, ගණිතය මේ ඔක්කොම එකට එකතු වෙලා එක මේක වස්තුවක් විදිහට නිර්මාණය වුණා නම් එහෙම දෙයක් ගැන හිතන්න පුළුවන්ද? පිළිතුර තමයි ඔව් පුළුවන්. ඒ තමයි දැදිගම ඇත් පහන. පුරාණ ශ්‍රී ලාංකික ඉංජිනේරු ශිල්පයේ සහ කලාත්මක භවයේ උච්චතම අවස්ථාවේ විදිහට මේ පුංචි පහන සලකන්න පුළුවන්. මේක පිටිපස්සේ තියෙන විද්‍යාව නම් හරිව දක්ෂයි. මේක නිකම්ම ලස්සන පහනක් නෙවෙයි. මේක කලාත්මක බවත් භෞතික විද්‍යාවේ හයිඩ්‍රෝස්ටැටික්ස් කියන මූලධර්ම ගැන තිබුණ ගැඹුරු අවබෝධයත් එකට එකතු කරපු අපූර්ව නිර්මාණයක්. පහනේ තෙල් දැවෙනකොට ඇතුගේ බඩ ඇතුලේ අඩු පීඩනයක් හැදෙනවා. අන්න ඒ පීඩන වෙනස නිසා තෙල් ඉබේම උඩට ඇවිත් පහන ආයෙත් පුරවනවා. හිතන්න සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පද්ධතියක්. හොඳයි අපි දැන් මේ විග්‍රහයේ අවසානයට ඇවිත් තියෙන්නේ. ඉතින් යන්න කලින් අපි ආයෙසරයක් මතක් කරගමුද අපි කතා කරපු මේ ප්‍රධාන තාක්ෂණික දක්ෂතා ටික? අපි දැක්කා බිසෝ කොටුව වගේ නිර්මාණ වලින් එයාලගේ වාරි තාක්ෂණයේ දක්ෂකම. රුවන්වැලි සෑය වගේ නිර්මාණ වලින් වාස්තු විද්‍යාවේ ප්‍රවීණත්වය. ස්වභාවික සුළඟින් යකඩ උණු කරපු ලෝහ ශිල්පය. ඒ වගේම දියුණු මිනුම් ක්‍රම, ගණිතය සහ වෛද්‍ය විද්‍යාව. මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ එකම දෙයයි. ඒ තමයි පුරාණ ශ්‍රී ලංකාවේ උරුමය කියන්නේ නිකම්ම නටබුන් ගොඩක් නෙවෙයි. ඒක ගැඹුරු විද්‍යාත්මක ජයග්‍රහණ ගොන්නක ජීවමාන කතාවක්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ මේ නිර්මාණ හුදෙක් ගල් ගඩොල් ගොඩවල් විතරක්ම නෙවෙයි. ඒවා අදට අපිට ආස්වාදයක් වගේම දැනුමක් ලබා දෙන මිනිස් බුද්ධිය කොයිතරම් පුදුමාකාරද කෙනකට තියෙන සදාකාලික සාක්ෂි.